තෙරුවන් සරණයි ඔයගොල්ලෝ සියලු දෙනාටම. මේ ඉතිසෙල්ලා මහත්තයෙක් මට ඩේටා දැම්ම GB 50ක්. ඉතින් මේ මහත්තයා දාපු එකෙන් තාම වැඩ කරනවා. සමහරවිට තව කවුරු හරි දැම්මද දන්නේ නැහැ. මේ මහත්තයා දැම්මද දන්නේ. තව මහත්තයෙක් මගේ මේ මානවී පැත්තේ මහත්තයෙක් කතා කරලා මේ මහත්තයාත් කිව්වා අපි දිගටම මේකක් දාගමු මේක හරියට කරගෙන යන්න පුතුමාට කියලා ඒ මාත්‍යත් කිව්වා අර මට ඉස්සෙල්ලා වීඩියෝ දාපු මාත් එක්ක සාමුක්කංශ දේශනාවට සහභාගී වෙච්ච මාත්‍යත් මට එහෙම අදහසක් දුන්නා. ඉතින් හැබැයි දිගටම දාන්නත් එපා මොකද මාසෙන් ඉවර වෙනවනේ මට මාසයක් ඇතුළත කරගන්න බැරි වුණොත් එහෙම ඒට GB 200ක් විතර දාලා තිබ්බොත් මට මාසයක් ඇතුළත ඒක ඉවර කරගන්න බැරි වුණොත් අපරාධ වෙනවා. මාසෙන් ගෙවිලා යනවනේ. ඉතින් ඒ හින්දා ඒක ඉවර වෙන්න දානවා මිසක් හිතුවා මම අපි දාන්න අපරාධ සල්ලි හින්දා මම ඉවර වෙනකොට කියන්නම් එතකොට දාන්න. ඉතින් බොහොම පිං ඒකට මම මේ කරන මේ මහාංගු මේ වැඩේට මට කරගන්න බැරි දෙයක් තමයි සල්ලි වලින් ඩේටා දාගන්න එක. අර නෝනාට පින් සිද්ධ වෙන කැනඩාවේ නෝනාට පින් සිද්ධ වෙන තමයි ෆෝන් එක තියෙන්නේ. ඊශ්‍රායල් වල මහත්තයෙකුට පින් සිද්ධ වෙන්න තමයි මට යා මහත්තයා පඩියෙන් යම් කිසි මුදලක් ඒවා ඒ දවස්වල. පස්සේ මම ඒක එපා කිව්වා ඊශ්‍රායල් ප්‍රශ්න තියෙන හින්දා ඒ මහත්තයා උපසල්ලි වලින් තමයි මම මේක මේ මයික් එක හරි ඒක අරගත්තේ. ඉතින් ඒ වගේ ඩේටා දාන්න මට ක්‍රමයක් නැති හින්දා තව කවුරු හරි මහත්තයෙක් දාන ඉතින් මේ මහත්තයාට බොහොම මේ හැමෝම කෙනාටම ඕගොල්ලෝ හින්දා තමයි මම මේ වැඩේ කරන්නේ. හැමෝටම පින් සිද්ධ වෙනවා. විශේෂයෙන් අර දොස්තර නෝනට මතක් කරන්න ඕන මේ මහරගම දොස්තර නෝනා. ඉතින් ඒ ඔක්කොටම පින් සිද්ධ වෙන්න තමයි මේ වැඩේ කරන්නේ. හැමෝම මේ ජීවිතේදීම නිවන් දකින්න ඒ පින් බලෙන් හැකියාව ලැබේවා කියලා සෝතාපන්න වෙන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි වීඩියෝ එක බලමු. මම යම් කිසි පුද්ගලෙක් සෝතාපන්න වෙන්න අවශ්‍ය කරුණු කාරණා ගැන කතා කරන වීඩියෝ එක අතරේ බාහිර කාරණා පිළිබඳ වීඩියෝ එකක් දෙකක් කරා. ඉතින් මේ මොකද ඒවත් අවශ්‍යයි. අපේ මේ දහම් මාර්ගයේ ගමන් කිරීමේදී අපට ඇතිවන යම් කිසි සිද්ධීන් ගැන දැනගෙන ඉඳීම ඒක අපේ ජීවිතයට වටිනවා. මොකද ඊළඟ මොහොතේ ඔය ඕන දෙයක් අපිට වෙන්න පුළුවන් හින්දා මේ දහම අවබෝධ කරගන්න අවශ්‍ය වාතාවරණය ඒකට අවශ්‍ය පරිසරය සකස ගන්න අපි ටිකක් ඉක්මන් වෙනවා. ඒ වගේම ඒකට අපි මුල් තැනක් දෙනවා. නැත්නම් අපි මේ දහම කියන එකට කියන්නේ නිවන් මඟ වඩනවා කියන එකට අපි කිසිම මේකක් කියන්නේ වටිනාකමක් දීලා නැහැ. මේ වටිනාකම දීලා තියෙන්නේ ලෝකයේ දේවල් වලට. ඒතකොට ලෝකයේ දේවල් වටිනාකම දීපු ගමන් අපිට ලෝභ දේශ මොහ සිත් ඇති වෙනවා. නිවන් මාර්ගට නිවනට වටිනාකම දුන්න ගමන් අපිට අලෝභ ආදේශ මොහ තත්වයෙන් රාගක්කේ දේශක්කේ මොහක්කේ කියන තැනටපත් වෙන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක කරගන්න තමයි අපිට මේ මනුෂ්‍යාත්මය ලැබිලා තියෙන සුගතියකට ඇවිල්ලා තියෙන. නමුත් මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තිබිච්ච නිසා අපිට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ධර්ම අවබෝධ කරගන්න. මොකද මේ ජීවිතයේදී අපිට ඒක මිස් වුණොත් මේ බුද්ධ ශාසනයටත් පයින් ගහපු මීහරකෙක් බූරුවෙක් බවට පත් වෙනවා. ඒ හින්දා ඕගොල්ලෝ අනිත් ඒවා ඔක්කොම කරන ගමන් මේකටත් වැඩි අවධානයක් දෙන්න. සසරේ පව් වලට තමයි අකුසල් කර්ම කරන්න තමයි අපි වැඩිම අවධානය දුන්නේ. අවධානය දාලා ඒ වැඩියෙන් කරේ ඒක. ඊට පස්සේ ඒක හොඳ නැහැ කියලා ඍෂිවරු හරි කවුරු හරි ශාස්ත්‍රුන් වහන්සේලා හරි කියපුවන් පස්සේ ඒක තේරිච්චන් පස්සේ අපි ලෝභ දේශ මොහ නැතුව පුණ්‍ය ක්‍රියාවලට අපුඤ්ඤා සංකාර වඩන එක දෙවෙනි කරලා පළවෙනි කරා පුඤ්ඤාභි සංකාර. දැන් එහෙම නෙමෙයි දැන් බුදු තථාගතයන් වහන්සේ නම පහළ වෙලා මේ ලෝකයෙන් ඈතර වෙන ක්‍රමය කියලා දෙනවා. දැන් මොකද්ද අපි කරන්න ඕන? අර අපුඤ්ඤාභි සංකාරයේ පැත්තකින් තියලා පුඤ්ඤාභි සංකාරයේ වැඩුවා වගේ පුඤ්ඤාභි සංකාරයත් පැත්තකට තියලා අපි වඩන්න ඕන මේ රාගක්කේ ද්වේෂක්කේ මෝහක්කය. කියන්නේ ලෝභ දේශ මොහ ක්ෂය වෙලාම යන වැඩපිළිවෙලට තමයි අපි බහින්න ඕන.
ඒක කරගන්න බැරි වුණොත් පුදුමාකාර භයානක තත්ත්වයකට අපි එනවා කියන එක ඕගොල්ලෝ අමතක කරන්න එපා. මොකද අපේ මනසේ අපේ මනෝද්වාරයේ අපේ චිත්ත පරම්පරාවේ තියෙනවා අටුවේ දාලා තියෙන වී වගේ ඕන තැන්වල පැලවෙන්න අවශ්‍ය කර්ම බීජ. ඔතනින් එකක් කොයි මොහොතකර ඇදිලා ඇවිල්ලා මේ ජීවිතේ විනාශත් කරන්න පුළුවන්. ඒ වගේම මහා දුගති තැනක පැලවෙන බීජයක් වුණොත් ඒක මේකත් විනාශ වෙනවා. හට ගන්න අලුත් ජීවිතෙත් මහා භයානක සතර අපාය තැන්වල වුණොත් එහෙම කාට කියන්නද? සතර අපාය දිගින් දිගටම 10-12 පාරක් එක විදිහටම මේ මෙරි ඉපදුනොත් ආයමත් ප්‍රොබ්ලෙමක් නැහැ. මේ බුද්ධ ශාසනයටත් මේ බුද්ධ ශාසනයත් නැහැ, මෛත්‍රී බුද්ධ ශාසනයත් නැහැ. අනන්ත පොළොවේ වැලි තරම් බුදුවරු පහළ වෙලා ඉතිතිත් බලනකො අපි තාම ඉන්නවනේ ලෝකෙ. එහෙනම් නිවන් දැකලා අපි නිර්වාණය අපි සාක්ෂාත් කරගන්න ඕන. අපිට එහෙම කරගන්න හම්බෙලා නැහැ. අපි තාම මේ මෙතන ඉන්න සුගතියක ඉන්නේ යන්නේ. ඒකයි අපිට හැමෝටම වර්ධින තැන. අපි හිතනවා ඊළඟ භවයත් මේ වගේ සුගතියකදී අපි මෙච්චර විඳින දුක අපිට තේරෙන්නේ නැහැ. මොකද හේතුව දුක පිරිසිඳ දැකපු නැති හින්දා. ඉතින් දැන් ඕගොල්ලෝ මම අර ඉස්සෙල්ලා වීඩියෝ වල කතා කරා දුක පිරිසිඳ දකින්න හැටි. දුක පිරිසිඳ දකින්නවා කියන්නේ මොකද්ද කියන එක ගැන. එතකොට දැන් අපිට කරන්න පුළුවන් වෙන්නේ දුක පිරිසිඳ දකින්න අවශ්‍ය වැඩ කටයුතු ටික තමයි කරන්න ඕන මේ ජීවිතේදී. ඒකට බණ අහන්න ඕන. ධර්මයේ තථාගත කල්යාණ මිත්‍රයේ දේශනා කරන තථාගත ධර්ම අහන්න ඕන. නිකම් කාලීන බණ එවෙලට මේ ලෝකේ ගැන කියන බණ මේ ලෝකේ මේ හොඳ කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක ගැන අහලා වැඩක්. ඒකම වැඩක් නැහැ. දියුණු කෙනෙක් වෙන්නේ, ව්‍යාපාරිකයෙක් වෙන්නේ. අන්න ඒ වගේ දේවල් ඇහුවයි කියලා අපි වැඩන්නේ. මොකද අපි අද මේ ඉන්නවට වඩා මහා ධන කුවරය වෙලා මහා සැප සම්පත් විඳගෙන හිටපු ජීවිත අපිට තිබුණා. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි දැන් මේ අවස්ථාව මේ භයානක තැනක් කියලා. මේට වඩා සැප සම්පත් විඳලා තිබිලත් අපි දැන් මෙතනට ඇවිල්ලා වැටිලා ඉන්නවා කියලා. දැන් මම පෙර ජාතිවල රජකම් කරා, සිටුකම් කරා. නමුත් බලන්න අද මොන තරම් පල්ලෙහාට වැටෙමින් කියන්නේ ආර්ථික ඇති පල්ලෙහාට වැටලා තියෙනවද කියලා. නමුත් ඒක මට දුකක් උනේ නැත්තේ හේතුව මම දුක පිටින්ද දැකලා සෝතාපන්න ඵලයේ තථාගතයන් වහන්සේගෙන් බණ අහලා අහපු හින්දා. තථාගතයන් වහන්සේගෙන් බණ අහලා මහරහතන් වහන්සේලාගෙන් ඒවා තේරුම් අරගෙන ඒ තත්ත්වයටපත් වෙච්ච හින්දා මට මාව ගැලවුණා. නැත්නම් කොයිතරම් දුකකටපත් වෙයිද මාව. ඉතින් ඕගොල්ලොත් කල්පනා කරන්න ඕනේ ඒක තමයි. දැන් කල්යාණ මිත්‍රයෙක් ඕගොල්ලන්ට හම්බෙලා ඉන්නවා. එයා ඕගොල්ලන්ගේ ව්‍යාපාර දියුණුවටවත් ඕගොල්ලෝ ලෝකේ සතුටින් ඉන්න එක ගැන කතා කරන එකට වඩා මුල් තැන දෙන්නේ ලෝකයෙන් ඈතර වෙන තැනට. සතුටින් ඉන්න දේවල් ගැන මිනිස්සු ඕන තරම් ලෝකේ කතා කරනවානේ. නේද? ඉතින් ඒව අහලා ඔයගොල්ලෝ සතුටින් ඉන්න ජීවිතය මේව කරගන්න. නමුත් ඒ ජීවිතය උනත් මෙතනින් අවුරුදු 50කින් 60කින් පස්සේ අනිවාර්යයෙන්ම මහා භයානක තැන් වලට යන්න පුළුවන්. පරිසන්දි ලබන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒක තේරුම් අරගෙන ඔයගොල්ලෝ දැන් දුක කියන එක පිරිසිදු දකින්න ක්‍රමය ගැන මම කිව්වා. දුකක් කියන එකක් අපිට දුක කියන්නේ දුක නෙමෙයි. දුක කියන අපි විඳින දුක නෙමෙයි. ශාරීරික මානසික විඳින දුක නෙමෙයි. ලෙඩ වෙලා අතපය කැඩිලා ඒ ශරීරයට දැනෙන වේදනාවෙන් දැනෙන වේදනා සංඥා වලින් දැනෙන දුක නෙමෙයි. මේක ප්‍රඥාවෙන් දුක පිළිබඳ ඇති කරගන්න ඕන ඥානයට තමයි චතුරාර්ය සත්‍ය දුක්ඛ ඥානං කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලෝ දුක්ඛ ඥානය තේරුම් ගත්තොත් එහෙනම් මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කියලා තියෙන විස්තර ටිකක් මෙහෙමයි කියලා. ඒකට ඒ ටික දැනගත්තොත් එහෙනම් ඔයගොල්ලෝ මේ දුක්ඛ ඥානය අවබෝධ කරගන්න පුළුවන් තැනට ටික ටික ඔයගොල්ලෝගේ මනස වැඩෙනවා. ඉතින් වැඩිච්ච මනසකින් තමයි නිවන් දකින්නේ. නැතුව එක තැනක පල්ලෙච්ච මේ නුවණකින් කවදාවත් නිවන් දකින්න බෑ.
ලෞකික දෙයක්වත් කරගන්න බෑනේ. එක විදිහටම දැන් මම ලෞකික පැත්තේ මගේ අවුල් වෙලා තියෙන්නේ මොකද මේ යමක් ව්‍යාපාරයක් කරන්න ඒ වගේ දේවල් අවුල් වෙලා තියෙන්නේ මොකද ඒකට දෙන වටිනාකම අඩු වුණාන් පස්සේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. වටිනාකමෙන් බොහෝ බැඳගෙන යන්න ඕන එකක් තමයි ආර්ථික පැත්ත කියන එක. එතකොට ඒ වගේම කර හොයා ගන්නවා කියන එක උනත් එහෙම තමයි. රස්සාවක් කරලා හොඳට මේ කරලා නමුත් මේ දහම් මාර්ගයට වැඩිචන් පස්සේ ඒක දෙක වෙනවා. ඒක දෙක වෙනවා දෙන දෙයක් කාගෙන ලැබෙන දෙයක් දුන්න දෙයක්ම ගන්නවා. ඒකම බලාපොරොත්තු වෙලා ඉන්න තැනකට වැටෙනවා. ඉතින් එතකොට අර රේස් එක නතර කරලා රේස් එකෙන් අයින් වෙනවා යා. තියන්නේ වගේ දැන් ඉලෝන් මස් මේ රේස් එකේ උපරිම තැන ඉස්සරහට දුවන. යාගේ පිටිපස්සේ ගොඩාක් අය එනවා. යාගේ තැන පහු කරන්න බලාගෙන නේ. ඉතින් බලන්න ඒගොල්ලෝ අතරින් කොච්චර භයානක දේවල් සිද්ධ වෙනවා ලෝකෙට. අසාධාරණකම් වෙනවා. ඒ වගේ එහෙම වෙලා එක තැනකට ආවොත් එහෙම එයා తాවකාලිකව යම් කිසි තෘප්තියක් ලැබෙනවා. ඒ ලැබුණත් අර කරපු දේවල් වලට අනුව මොකද එහෙම ලබන්න බෑ අතිසාධාරණ විදියට. ඉතින් එහෙම අසාධාරණකම් වෙනකොට අපි ඒක ගණන් ගන්න නෑ මේක මෙහෙම වෙන්නේ නැතුව කොහොමද නිවන් මේ ලෝකේ දියුණු වෙන්නේ කියන තැනට එනවා. ඉතින් නමුත් ඒක සාධාරණ නෑ ලෝකෙට. මේ එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දැන් දුක කියලා කියන එක මොන වගේ දෙයක්ද කියන එක. දුක කියන්නේ ඔයගොල්ලෝ දැන් එතකොට දැන් අපි දැන් කල්පනා කරන්න ඕන මොකද චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන්නේ. දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක නැති කිරීමක් කියලා නිවන තියෙනවා, දුක නැති කරන මාර්ගයක් තියෙනවා. මේ මාර්ගේ ගියාම තමයි දුක නැති කරලා අර දුක මේ නිවන සාක්ෂාත් කරගන්නේ. එතකොට දැන් ඒක ඕගොල්ලන්ට සිද්ධ වෙනවා මෙච්චර කල් ගෙවාගෙන ආපු ජීවිතෙන් පොඩ්ඩක් පැත්තකට තියලා මේකට පොඩ්ඩක් තමන්ගේ කාලය තමන්ගේ ශ්‍රමය මේ වෙනුවෙන් ඒ කාලය ශ්‍රමය වැය කරන්න. එතකොට ඒකෙන් ධනයෙන් යම් කිසි පාඩුවක් වෙයි. පාඩුවක් වුණත් ඒක කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. සැපය අතින් බලනකොට ඉදිරි භවයේ මහා අපි දැන් සල්ලි හොයන්නේ සැප විඳින්නනේ. ඉතින් ඒක පොඩ්ඩක් කැප කරුවොත් මේ ධම්ම මාර්ගය අවබෝධ කරගන්න අපිට ඊට වඩා උසස් තැනක මහා පරිමාණයේ ඔය අපි සල්ලි හොයලා ලබන්න බැරි 20-30 ගුණයක සැපක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දායි මටත් පුළුවන් විදියට ඕගොල්ලන්ට මේ වැඩේ කරන්නේ. ඉතින් දැන් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන ලෝකේ පවතින්නේ මං ඉස්සෙල්ලා කිව්වා දුකක්ම හටගන්නේ. දුකක්ම තමයි අපි නැති කරගන්න ඕන. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මුළු ලෝක සියල්ලම දුකද? මුළු එහෙමත් නෑ. ඉතින් සැපක් තියෙනවනේ යම් කිසි නේ අපිට අපි කැමති දේවල් නිකන් වෙනවා වගේ තේරෙනකොට අපි කැමති දේවල් ටාගට් වලට ඉලක්ක වලට යනකොට ඒවා හරි යනකොට එතකොට අපිට සතුටක් ඇති වෙනවා. එතකොට ඒ කියන්නේ එතකොට දුකක්ම තියෙන ලෝකයක් නෙමෙයිනේ මේක. එහෙම තියෙනවා සතර අපායයි. සතර අපායෙත් අවීචි වගේ මහා තැන්වල තමයි මේ දුකම තියෙන්නේ. ඒතකොට එහෙම එකක් නෙමෙයි මේක දුක සැප කලවමේ තියෙන භවයක්. සමහර තිරිසන් ආත්ම භවවලත් එහෙමයි. ඉතින් එහෙම තිබුණා වුණාට හැබැයි මේකත් අපි කියමු සැපම තියෙන මිනිස්සෙක් වුණා කියලා රජ කෙනෙක් එහෙම කෙනෙක් වුණත් අර මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වලට මුණ පාණ්ඩ සිද්ධ වෙනවනේ රජෙක් වුණා. එතකොට වයසට යන එක, හැම රැලි ගහන එක, දත් ඇටල කොණ්ඩ පැහෙන. ඔය වගේ තත්ත්වයන් නිසා අපි මේ දුකටපත් වෙනවනේ. නේද? ඒක අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුණාට ඒක සමහරවිට මහා දුකක් බවට පත් වෙනවා. ඉතින් ඒ හින්දා මේ දුක කියන එක හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන.
මුළු ලෝකෙම දුකයි කියන එක ටාවොත් අපි නිකන් දෘෂ්ටියකට වැටුණා. ඒතර ලෝකෙම සැපයි කියලා ගත්තොත් අර රජ කෙනෙක් වගේ කෙනෙක් එයාත් දෘෂ්ටියකට වැටුණා. සැපනේ අර වගේ හරි දුක් ටිකක් යාට තියෙනවා. ඉතින් ඒ හින්දා මේක මධ්‍යස්තව තමයි මේක තීරුම් බේරුම් ගන්න ඕන. එතකොට අපි කරන්න ඕන මොකද්ද? අන්ත දෙකට වැටෙන්නේ නැතුව දුකම පැත්තයි කියන අන්තයට වැටෙන්නෙත් නැතුව මේකට දුක් දීලා හරි මම මේ ජයග්‍රහණ මේ විමුක්තිය ලබන්න ඕන කියන එකක් නෙමෙයි සැපම දීලා ඉවරලත් මට ඒකෙන් විමුක්තියක් ලබන්න පුළුවන් ඒකෙන් මට නිවෙන්න පුළුවන් කියලා තියෙන අදහසක් තියෙනවා නම් ඒ දෙකම පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා මොකද මේ දෙකෙන්ම යන්න බෑ කියලා තථාගතයන් වහන්සේම පෙන්වනවා මහා තපතප්පන් කාන්තාවන් දහස් ගාණක් එක්ක සුන්දර මාලිකා තුනක විදපු ඒ කාම සුකල්ලිකාණු යෝගය කියන එක රෝගේ කියන එකෙන් සැප දෙන්න උපරිම සැප දීලා නිවෙන්න බැරි වුණා. සාමාන්‍ය මිනිසුන්ට දරන්න බැරි විදියට කාම මේ අත්ත කියලා මත තමන්ගේ ආත්මෙ පෙළලා දරුණු විදිහට මේව කරලා පෙළලා හරි නිවන් දකින්න පුළුවන්ද නිර්වායි නිවන නිවීමක් ලබා ගන්න පුළුවන්ද කියලා එදා බමුණන්ගේ තිබිච්ච අදහසට ඒකත් උපරිමය කරලා අනිත් කාටවත් කරන්න බැරි විදිහට උපරිමයක් කරලා බැරි වෙලා මානසිකට තේරුණා මේ දෙකම අන්ත දෙකටම මත් වෙලා තමයි ඒක කරන්නේ. මත් වෙන්නේ නැති මාර්ගයක් තමයි තථාගතයන් වහන්සේ තේරුම් ගත්තේ. දැන් ඔයගලන්ට තේරෙනව නේද? අන්ත දෙක දුක සහ සැප කියන අන්ත දෙකේ උපරිම විඳපු තථාගත මේ සිද්ධාර්ථ කුමාරයා අවසානයේදී ඒක පැත්තකට තියලා ඉවර වෙලා මධ්‍යම කියලා ඒ දෙකට මැදයි කියලා කිව්වා වුණාට ඒක ඇත්ත වචනේ ඇවිල්ලා මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මජ්ක්‍ධිමා කියලා කිව්වේ මජ්ජ කියන්නේ මත් වෙනවා කියන එක. මජ්ජ කියන්නේ. ඒතර මත් වෙන්නේ නැති ප්‍රතිපදාවක් අනුගමනය කරලා තමයි උන්වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරගත්තේ. සෝතාපන්න සකෘදාගාමී අනාගාමී අරියත් බවට පත් වෙනවා. ඉතින් ඕගොල්ලොත් කරන්න ඕන ඔන්න ඕක තමයි. වෙන කරන්න ක්‍රමයක් නෑ අපිට. තථාගතයන් වහන්සේ කරපු ක්‍රමයේම එක එක්කෙනාට තියෙන ක්‍රමයට කරන්න ඕනේ. උන්වහන්සේගේ තිබිච්ච මේ මහා කාමසුකල්ලිකාණු යෝගය අපිට තිබ්බනම් අපි ජීවිතේට අතරින්නේ නැහැ. නමුත් ඒක උන්වහන්සේගේ තිබිච්ච පාරමිතා ශක්තිය හින්දා එහෙම අතර ගන්න පුළුවන් වුණා. හොඳ ශක්තිය තියෙන කාලේ. ඒකට අපිටත් පුළුවන්කම තියෙනවා හොඳ ශක්තිය තියෙන මේ හොඳට කල්පනා කරන්න පුළුවන් අංගපතේ හොඳ ශක්තිය තියෙන කාලෙදි මේක තේරුම් අරගෙන මෙතනින් ගොඩ එන්න. ඒකට තේරෙනවද? ඒතකොට දැන් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා කිව්වේ මැද පිළිවිතක් නෙමෙයි. ලෝකේ කොහොමත් මැද පිළිවෙත් නැහැ. තියෙන්නේ කොහෙන් මැද වුණත් එක පැත්තකට යනවා සමහරට. ඕනට සැප දෙන්නෙත් නැහැ, ඕනට දුක දෙන්නෙත් නැහැ, මධ්‍යස්ථව යනවා කියලා කිව්වොත් ඒත් කොයි වෙලේක හරි අපි පැත්තකට වැටෙනවා. එහෙම නෙමෙයි. අර මත් වෙන්නේ නැති ප්‍රතිපදාවෙන් අපි ගියොත් සැපේට මත් වෙන්නෙත් නැහැ, දුකට ඒ මත් වෙලා ඒකෙන් නැහින්නෙත් නැහැ. සැපේට මත් වෙලා ඒක මහ ලොකුට උඩ ඔළුවේ තියාගෙන නැහින්නෙත් නැහැ. දුකෙන් දැවිලා ඒ පැත්තට වැටෙන්නෙත් නැතුව දෙකටම මත් වෙන්නේ නැති ප්‍රතිපදාවක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. විශේෂයෙන්ම අහකනාසය දිව ශරීරය මනස සිතුවිලි කියන ඒව නිසා තමයි අපි මත් වෙන්නේ. ඒතර ඒ මත් වෙන ස්වභාවය අපට මේ තේරුම් අරගෙන අපි මත්ුනේ මොකද? මත් වෙන්න හේතුව මොකද්ද? ඒක නැති කරන්නේ මොකද්ද කරන්න ඕන? චතුරාර්ය සත්‍යයටම ඔය හැමදේම ගලපලා බලලා ඉවරලා අපිට ඒකෙන් ගොඩ එන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ අනුව ඔයගලන්ට දැන් තේරෙන්න ඕන අන්ත දෙකට වැටෙන්නේ නැතුව මේක තේරුම් අරගෙන දුකත් කියන එකත් නෙමෙයි සැපත් කියන එක නෙමෙයි ඒ දෙකම අපි දැන් මේ මනුෂ්‍ය ජීවිතයේ දෙකම විඳිනවා.
කර්ම හේතුක ඵලයක් වශයෙන් ඒ මොහොතේදී. එතකොට ඒව විපාක වශයෙන් එන ඒ විඳීම් වලින් මත් වුණොත් තමයි අපිට මේ භවයත් විනාශ වෙන්නේ. අපි පෙර ජීවිතේ කරපු පිනක් නිසා හරි මේ ජීවිතේදී හරි මේ මොහොතට පෙර ජීවිතය ඉතින් කරපු පිනක් හිත පිනා යන කරපු හොඳ පුණ්‍ය ක්‍රියාවක් නිසා අපිට ඒකේ විපාකයක් වශයෙන් අපේ හිත පිනා යන දෙයක් අපිට සිද්ධ වෙනවා. ඒකෙන් අරමුණක් එනවා. මොකක් හරි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හරි සිතුවිල්ලක් හරියනවා. එතකොට ඒකෙන් අපි මත් වුණොත් තමයි ඔන්න අපිට මේ නිවන වරදින්නේ. මත් වෙන්න අවශ්‍ය නැහැ, අපි ඒක විඳින්න ඕන. මම ඒකනේ හැමතිස්සෙම කියන්නේ කාටවත් මම කියන්නේ මේ අරක්කු බොනවා, මේක වැරදි කාමතේවනේ කරනවා, ආරවා කරනවා, මේක ලෝකේ තියෙන වැරදි ටික කරනවා කියලා මේක කරන්න බෑයි කියලා, මේ නිවන් දකින්න බෑයි කියලා කියන කතාව වට්ටපල් බොරුවක්. එහෙම කෙනාට මේක තවත් ලේසියෙන් යන්න පුළුවන් ක්‍රමයක් තමයි මම කියන්නේ කියලා කියන්නේ ඒ හින්දාමයි. ඉතින් ඒ හින්දා මොකද මම ඒක ඒ ඔක්කොම කරපු කෙනෙක් හැටියට තමයි මම නිවන් දැක්කේ. ඒකට ඒවා මට බාධාවක් වුණේ නෑ නිවන් දකින්න. ඒ මොහොතේදී කල්යාණ මිත්‍රයා ගාහන්ට තමන්ව කොටු කරනවා නීවරණ වලින් ආත්මිදිච්ච ස්වභාවයකට අර සාමුක්ඛංශන් දේශනාව. මම ඉතිසෙල්ලා වීඩියෝ වල තියෙනවා මගේ පරණ මේ මාස 7-8කට ඉස්සෙල්ලා වීඩියෝ වල තියෙනවා මම එහෙම කොටු කරපු වෙලාව. පොඩි වෙලාවක්. ඒ කොටු කරලා මේ අවබෝධය දුන්න ගමන් ඒක අල්ලන්න නැත්නම් කවදාවත් මේක අල්ලන්න බෑ. ඒකයි කියන්නේ අර සාමුක්ඛංශ දේශය සම්මුඛ වෙන්න ඕන දේශනාව අහන්න. ඒක අහනකොට තමයි නිවර්ණ වලින් මිදිලා අහනකොට තමයි ඒක මේ. ඒකෝට දැන් ඔයගලන්ට තේරුණා එහෙම තත්ත්වයක් ඇති කරගන්න ඉස්සෙල්ලා පොඩි පොඩි ටිකක් දැනුම තිබුණාට කමන්නේ මේ දැනුම තිබුණොත් අපි ධර්මයේ පිළිබඳ හරි යම්කිසි සද්ධාාවක් අපි ඇති වෙනවා, විශ්වාසයක් ඇති වෙනවා, ඒ ගැන ගරුත්වයක් ඇති වෙනවා. ඒ ගරුත්වය නිසා අපිට මේ පාර කල්යනා මිත්‍යා සම්මුඛ වෙන්න බැරි වෙලා සෝවාන් වෙන්න බැරි වුණත් අපි අර සෝවාන් වෙන්න ඕන කියන චිත්ත ඇතුලේ තියෙන ඒ ස්වභාවයේ තියෙන සිත ඇතුලේ සෝවාන් වෙන්න ඕන කියන. ඒ කියන්නේ වචනේ නැති වුණත් නිවන් දකින්න ඕන, නිවීමක් ලබා ගන්න ඕන කියන අදහස අපේ තිබ්බොත් එහෙම මේ ජීවිතේදී දුගතියකට යන්න අවස්ථාවක් නොලැබිලා සුගතියකට එන්න පුළුවන් කමක් අබුනුත් මරණාසන්න මොහොතේ එන සිතුවිල්ලට අනුව ඕගොල්ලන්ට මේක පරිසම් දෙනවා. මොකද්ද? මේ නිවන් දකින්න අපි මේ ධර්මය අහලා තෙරුවන් ගැන ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඒ කල්යනා මිත්‍රයාගේ වචනේ හොඳට සාවධානව අහලා එහෙම කරපු පුරුද්ද අපිට දිව්‍ය ලෝකික ඒ බෙදුලා හිටියත් අපි අර මාර්ගකට මත් වෙන්නේ නැහැ. අපි මේකෙදී අර මත් වීම පිළිබඳ ඒ මත් වීමේ අවුල පිළිබඳ දැනගෙන හිටියානේ නේ. කාමසුකල්ලි ගන්න කවන්නේ යෝගෙ මත් වෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට දිව්‍ය ලෝකෙකදී හරි නැත්නම් මනුෂ්‍ය ලෝකෙකදී හරි අපිට මේ ධර්මයේ සමාලවට අහන්න ලැබෙයි තව ටික කාලයක්. සෝතාපන්නය මේකේ නැති වුණොත් හැමත් මේක අහන්න වෙන්නේ අර ආරෝග්‍ය පරමාලාභා කියලා ශරීර ශක්තිය තමයි මාගන්ධියද කොහෙද බමුණගෙන් අහනකොට මොකද්ද කියලා එයා හිටියේ වචනේ. ඊට පස්සේ එයා කිව්වා මේ ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ මම බලන්නකො ඇඟේ ශක්තිය තියෙනවා මගේ මට හොඳ සෞඛ්‍යයක් තියෙනවා ඒ කියලා එයා මෙහෙම අතපය ෆිට් එක පෙන්නුවා. ඉතින් එතකොට ඒ කියන්නේ අර බුද්ධ වචනේ වෙනස් වෙලා බමුණන් විසින් ඒක වෙනස් කරලා අරක හොඳයි කියලා කිව්වට ඉතින් ඒකෙන් ඇති දෙයක් නෑ. මේ ජීවිතේ මේ ටිකට කාලෙට ඉන්න පුළුවන්. ඒත් අවුරුදු 60 70 පෙන්නන් පස්සේ වරුණ ඕන යෝධයෙක් වුණත් වාරු නැතුව වැටෙනවනේ. ඒ නමුත් මේ තථාගතයන් වහන්සේ කිව්වේ ආරෝග්‍ය පරමාලාභ කිව්වේ මේ හිතේ තියෙන නීවරණ වල නැතිවීම. ඒ කියන්නේ ලෝභ දේශ මොහ කියන ඒ කෙලෙස් වලින් සංසිඳීම තමයි ඒ ආරෝග්‍ය පරමාලාභ නිවන සුඛය කියලා කිව්වේ, පරම සුඛය කියලා කිව්වේ අන්නේ ඒකට. නැතු අපි කොච්චර ව්‍යායාම කරලා විටමින් අරගෙන මොන දේ ෆිට් එකට කරත් ලෝකෙ හිටපු සොද්දම මේ මිනිස්සු ටිකට වෙලා තියෙන දේ ඔයගොල්ලන්ට දැන් මේ YouTube වල පෙන්නනෝනේ.
ඉස්සෙල්ලා ඒකයි අද ඒකයි පෙන්වනවනේ. එතකොට කොච්චර ශක්තිමත් හිටපු මිනිස්සුද අද මේ නැගිට ගන්න බැරි තත්ත්වයටපත් වෙලා සෝද පුටු වලින් යනවා. අර කිහිලි කරු වලින් යනවා. සමහර අය අල්ලගෙන යනවා. ඒ තත්ත්වයට එන. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න ඕනේ. මේ දුක කියන එක තේරුම් ගන්න ඕන. දුක මෙතනට එන්න අපිට තියෙනවා. ඒ හින්දා මෙහෙම වෙන භවයක තමයි අපි ඉන්නේ කියන එක තේරුම් ගත්තොත් ඕගලන්ට කොතනක වුණත් මේ මුලාවටපත් වෙන්නේ නැතුව ඒකෙන් මේ මාන්නෙන් උඩඟු කමින් තමන්ගේ ඒ මාන්නේ හදා ගන්න නැතුව ඒකට මත් වෙන්නේ නැතුව එයා දිව්‍ය ලෝකෙකදී වුණත් එයාට හැම සැප සම්පතක්ම විඳින අතරතුරේ මේක අහන්න ලැබෙනකොට එයාට දිව්‍ය කනටනේ මේක ඇහෙන්නේ. කොහේ තිබුණොත් අරමුණු කරොත් අහන්න පුළුවන්. සැප සම්පත් නන්දන උයනේ අමෘතේ පානය කරගෙන දිව්‍යාංගනාව 500ක් එක්ක ෆුල් ආතල් එකේ ඉන්න කෙනාට උනත් අරමුණු කරොත් එහෙම කොතනකරි ධර්මයක් ඇහෙනවා කියන ඒකට අහන්න පුළුවන්. ඒක ටක් ගාලා මේක පොඩ්ඩක් කොහොම ඉන්නේ කියලා එයා ටක් ගාලා කියලා ඒක අහලා සෝතාපන්න වෙන්න පුළුවන්. සෝතාපන්න වෙලා ඇවිල්ලා එහෙම තයම තරක් කරන්න පුළුවන්. හැබැයි මහා ආරක්ෂාවක් ඇතිව. ඉතින් ඒ හින්දා ඒ தත්තෙට ඔයගොල්ලෝපත් වෙන්න ඕන. ඉතින් එතකොට දැන් ඔයගොල්ලෝ තේරුණා දුක කියන එක මොකද්ද? එතකොට මේකේ මූලික අර්ථය ඔයගොල්ලන්ට තේරුණා නේද? මම කියලා දෙන්නේ මොකද්ද කියන එක. මගේ විස්තර ටිකක් විස්තර වැඩි කරන්නේ ඔයගොල්ලෝ නෙయ్య පුජ්‍යලියෝ නිසා මේක අහලම තේරුම් ගන්න පුළුවන් අයින්. ඔයගොල්ලෝ උද්ගතිතන්නේ විපරිතඤ්ඤ නම් මේ මාත්‍රිකාව කියනකොටම දුක හේතු දුක නැති කරන දුක නැති කිරීමේ මාර්ගය කියලා කියනකොටම ටොක් ගාලා අවබෝධ වෙනවා. ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන පරම සුඛං කියනකොටම එහෙම වෙන්නේ නැහැ. මේක තේරුම් කර දෙන්න ආර්ය කිසිම තේරුම් කර දෙන්න ඕන. ඉතින් ඒ හින්දායි මම තේරුම් කරන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට පාඩුවක් වෙන එකක්. ඒකයි මම කියන්නේ මේක පාඩුවක් වෙන එකක්. හරි මේක ඔයගොල්ලන්ට මේ අවඩක් වෙන එකක් හරි කියලා හිතන්න එපා. මේ ජීවිතේදී මිස් වුණත් දිව්‍ය ලෝකෙකදී මේකේ ප්‍රතිඵලය ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ලැබෙනවා. මේ ජීවිතේදී වුණත් වෙන මෙතනින් මෙරලා ගිහිල්ලා මහා සැප සම්පත් තියෙන තැනක අරාබිකරේ හරි මහා දියුණු රටක හරි ඉපදෙලා හිටියත් මේ දේශනාව ඇහුනොත් ඕගොල්ලන්ට එහෙම නැත්නම් මෙහෙම දෙයක් තියෙනවා කියලා ඉන්ටර්නෙට් එකෙන් හරි ඔයගොල්ලන්ට දැනගන්න හම්බෙලා ඊට තව කල් යනකොට ඊට වඩා දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ. මේ ඉන්ටර්නෙට් එකට වඩා කල්පනා කරනකොට අපි මොකක් කරේ චිප් එකක් ගහලා තියෙනකොට මේ ලෝකේ තියෙන එක අපිට අරමුණු දැන් දිව්‍ය ඥාණයෙන් අරමුණු කරනවා වගේ අරමුණු කරන්න පුළුවන්. මෙතන පුටුවේ ඉඳගෙන ඉවරලා මට ලංකාවේ අහවල් තැන කොතන මොකද්ද වෙන්නේ කියන එක අර දැන් මේ එකෙන් බලනවා වගේ මේ චන්ද්‍රිකා මාර්ගයෙන් බලනවා වගේ මේ වගේම ක්‍රමයක් හදේ. ඒතර දිව්‍ය ඥානය කියන එක මහා අමුතු දෙයක් නෙමෙයි වෙනවා එතකොට. හැබැයි උපකරණත් එක්ක හිත දියුණු කළා නෙමෙයි උපකරණ දියුණු කරපු එක. හැබැයි උපකරණ දියුණු කරෙත් හිත දියුණු කරපු කෙනෙක්. නමුත් එයා ඒ පැත්තට නෙමෙයි දියුණු කරේ. ලෝකෙන් ඈතර වෙන පැත්තටවත් මේ නිවෙන පැත්තටවත් නෙමෙයි මුදා ගොඩ ගහ ගන්න එකකට තමයි යා ප්‍රැක්ටිස් කරලා එතනට හිත දියුණු. ඒ වගේම තමයි ධානය වඩලා සමතේ ධානය වඩලිවල අභිඥා වැඩුවොත් එහෙම ඕන කෙනෙකුට පුළුවන්. ඔයාටත් පුළුවන්. ඉතින් මටත් පුළුවන්කම තිබිච්ච එකේ ඕගොල්ලන්ට බැරි කමක් වෙන්නේ නැහැනේ. ධානය වඩලා ඒ අවශ්‍යතාවය අපි දැන් ෆ්ලයිට් එකකින් උඩ යනවා වගේ මේ කය උස්සන්න පුළුවන් ක්‍රමයක් අභිඥා බලය පාදක කරගෙන තියෙනවා. ඒක අපිටින් ගොඩක් වඩන්න ඕන. ඒකට වඩන වෙලාවෙ නිවන් දැක්කනම් වඩා හොඳයි. මොකද මෙතනින් උඩින් ගිහිල්ලා ඉවරලා දේවදත්තට උනේමනේ. උඩින් ගියා ඔක්කොම කරපු දේවදත්තටනේ අවසානයේදී මේ මොකද්ද සතර අපායේ අවීචයට යන්න ඕනේ. ඉතින් වැඩක් නැහැ නේ කියන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ. ඒ හින්දා එහෙම පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් පුළුවන්කම තිබුණා වුණත් ඕගොල්ලෝ කරන්න ඕන මේක අහලා කොහොම හරි සෝතාපන්න වෙන්න උත්සාහ ගන්න එක. ඉතින් ඒ හින්දා හැමෝම දැන් උත්සාහ කරන්න මෙතනින්දී මේ කියන දේවල් ටික අහලා කොහොම හරි මම සෝතාපන්න වෙන්න අවශ්‍ය මූලික කරුණු ටික හරි තේරුම් අරගෙන නිවන් දකිනවා කියලා මේක කාට හරි ෂෙයා කරන්න. ඔයගොල්ලෝ කරන හොඳම දේ තමයි තව කෙනෙකුට මේක ෂෙයා කරන එක. දහම අහන්න කැමති තමාගේ හිතවත් කෙනෙකුට ෂෙයා කරන්න.
ඉතින් ඒ ආශයා කරන කෙනාට නිවන් දකින්න ඕනකමක් තිබිලා යාට කරගන්න බැරි නම් මේ මම සිල් ලකින්න බෑ මේ ප්‍රශ්නේදී යා මේක අවබෝධ කරගන්නවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් තව චුට්ටක් කතා කරමු.